අංකල්ගෙම හොඳට. ඒත් මන් දවල්වල තාත්තට කිව්වත් එක්කෝ යෝග කාටවත් කියන්නේ නැල්ලෙපා කියලා. වෙන කාට හරි කියලා දන්නේ නැලේ. පිස්සුද අංකල්? දැන් ඔක අංකල්ගෙන් තාත්තගෙන් අහන්නෙම ලෑස්ති වෙන්න බෑ. තාත්තා මට ඔය සිද්ධිය කියනකොටත් කිව්වා අංකල්ගෙන් ඔක අහන්න යන්න එපා කියලා. තාත්තා එක මට කිව්වේ විශ්වාසෙට. අංකල් ලෝක තාත්තගෙන් අහුවොත් එහෙම ආයෙ මට තාත්තා විශ්වාස කරලා කිසිම දෙයක් කියන එකක් නැහැ. ඒව කරනවාද ඔයි මම? මට ඔක තමුසලා තාත්තගෙන් අහන්න පිස්සුය. පිස්සුදයි සර්. මං කාටවත් කිව්වේ නැහැ. අයියා දන්නවනේ සිද්ධිය බරපතලකම මං ඒ වෙලාව අයියට දින විශ්වාසෙට තමයි කෝල් එක දාලා අයියට මෙන්න කිව්වේ. අනේ සිද්ධිය වෙන කාටවත් කියන්න එපා අයියේ. හරි ඔයි මම කාටවත් කිව්වේ නැහැ. එනගිට කොහොමද විනායේ සිද්ධිය දන්නේ? විනාය කියන්නේ? හරි ඒක අවදි කියලා දාන්නකෝ. දැන් මීගාට වෙන කාටවත් නම් ඔක කියන්න එපා අයියේ. හරිද? මම දන්නවා තමුසට කවුද කිව්වේ කියලා. අපේ ගානේ තමුසට කිව්වේ. අල්ලි නෑ මල්ලි නෙමෙයි. අල්ලි මල්ලිට බයිල්ල යන්න නැගේ පහොතේ. ඌ කිව්වද මම ඌට විස්තරය කිව්වා කියලා? හරි පුතා මට ඔක කිව්වේ මගේ තියෙන ෆීට්ස් එකට. මං අයියගෙන් ඕක අහන්නේ අයියගේ තියෙන විශ්වාසෙට. මල්ලි මම පුමිෂ් කරගත්තා අයියෝ ඕක අයියගෙන් අහන්නේ නැහැ කියලා. දැන් ඉතින් අයියා ඕක කිව්ව මල්ලිගෙන් අහන්න යන්න නැගේ පහොතේ. ඌ එතකොට ආයි මගේ මූණ බලන එකක් නැහැ. හරි ඔයි මං එහෙම කරනවද? මං ඕක ඕගෙන් අහන්න යන්නේ නැහැ. මට ඕකෙන් අහන්න පිස්සුවේ. මුසලයා. තොර මම මගේ දරුවා හින්දා අර සිද්ධිය කිව්වේ. සිද්ධිය? අර සාන්තයාගේ විස්තරේ. ඒක අනිත් පැත්තට ගිහින් ඌගෙන් අහන්න එපා කියලා මම පැහැදිලිව කිව්වා නේද? මම මොනවද කිව්වේ නෑ? නැත්තම් ඌ මගෙන් කෝල් කරලා ආයෙ ඒක අහන්න ඕනේ නෑනේ. බලපන් මගේ ආත්ම කරුත්වේ. දැන් ඌ ඉස්සරහා මං චීත්තයක් වෙනවනේ. මම දන්නේ නෑනේ වෙන කවුරු හරි කියන්නේ නැති. ඒක දැනන් හිටියේ මායි ඌයි විතරයි. ඊට අමතරව උඹට මං කිව්වේ උඹට තියෙන විශ්වාසෙට. හරි දැන් අංකල් තාත්තට කතා කරලා කිව්වද ඒක මම අංකල්ට කිව්වා කියලා? ඔව් කිව්වා තමයි. දැන් මේක ආයෙ අනිත් පැත්තට ගිහලා අංකල්ගේ ආයෙ තාත්තට කියන එක නවත්තන්නකෝ. අයියෝ මල්ලි මං කතා කරනකොට කිව්වා මොනවද තවුසට කියන්න අහන්න යන්න එපයි කියලා. දැන් මේකත් ආයෙ ගිහින් තාත්තට කියන්න බාද්ද? හරි ඔයි මම ඒව කරනවද? මං ඌට මොනවද කියන්න කියන්නේ? ඌ කිව්වද මං මොනවද කිව්වා කියලා? නැතුව දැන් ඉතින් මේකත් ආයෙ මල්ලිගෙන් අහන්න යන්න එපා හරිද? පිසුදෝයි. මං එහෙම කරනවද? මට ඕක උට ගිලගෙන පිසුය. තෝගේ අම්මට. මේ තමයි සම්පූර්ණ වැරද්ද. ඔබ මොකටද මූට කෝල් කරලා ආයෙ මූට කියන්නේ කී මූ මට කිව්ව එක. මං ඒක අංකල්ට කිව්වේ අංකල් මගේ ෆිට් එකේ ඉඳලා. අංකල්ව හදා ගන්න ඕනේ ඉඳලා. මං හිතුවේ නෑ අංකල් කවදාවත් ඒ වගේ වැඩක් කරයි කියලා. අනිත් එක අංකල්ට මං කිව්වනේ කියනකොට තාත්තට ගිහින් කියන්න එපයි කියලා. අංකල් මොකටද තාත්තා කනේ තිබ්බේ ඒක? අංකල් තමයි ඔක්කොටම වැරදි. මං ඉතින් තාත්තගෙන් කතා කරලා ආවේ අයියේ ඒක පුතාට කිව්වේ කියලා. මං කිව්වා අයියට මං කතා කරපුවා කායි මල්ලිට කියන්න ඕනේ නෑ මේක මෙතන ඉවරයි කියලා. මොකටද ආයි මල්ලිට කියන්න කි මං කතා කරයි කියලා. අහන්න නැතුව කොහොමද? මං මූට ඒ කතාව කිව්වේ තමුසට කියන්න එපයි කියලානේ. ඒ විශ්වාස තියන්න මූ දැනගන්න. මම දෙවෙනි සැරේ ගිහිල්ලත් මූට කිව්වා කියන්න එපා කියලා. උඹ ඇයි ආයෙ ගිහින් අංකල්ට ඒක කිව්වේ? හරි ඉතින් මං අංකල්ගෙන් ඒක ආයෙ මම කියන්න එපා කිව්වේ නේ අංකල් ආයෙ ගිහිල්ලා කියලා තිබ්බේ. හරි ඔයි මම